70 වසරේ සිට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1400ක් පමණ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සේවක සේවිකාවන් 1400ක් පමණ සේවය කළ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවත්වාගෙන ගිය ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හදිසියේ වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ සිට එම කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය අධික වීම හේතුවෙන් මෙලෙස කර්මාන්ත ශාලාව වසා දැමීමට පියවරගත් බවයි එහි පාලනාධිකාරිය ලිපියක් මගින් පවසා ඇත්තේ. කෙසේ වෙතත් එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය පවසන්නේ මෙම ගැටලුව හේතුවෙන් බලපෑමට ලක් වූවන්ට දේශීයව වෙනත් රැකියා සොයා ගැනීමට උපකාර කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම රැකියා අහිමිවන සේවකීන්ට නීතිමය වශයෙන් හිමිවන අයිතිවාසිකම් වලට අමතරව අවම වශයෙන් මාස 2ක වැටුප් ලබා දීමටද පියවර ගන්නා බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. කම්කරු ඇමතිතුමාට වගකීමක් තියෙනවා මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න. මොකද දැන් මේ කම්කරු දැන් සූදානම් වෙලා තියෙනවා මේ ප්‍රශ්නේ කම්කරු කොමසාරිස්ට යොමු කරන්න. දැන් සමාගම මේක දැනගත්තු ගමන් සේවකයින්ට තර්ජනාත්මක පණිවිඩයක් එවලා තියෙනවා WhatsApp මාර්ගයේ. දැන් මේකේ කියනවා අපි දැන් ඕගොල්ලන්ට වන්දියට අමතරව ගෙවීම තව අමතරව මාස දෙකක වැටුප් දෙන්න තීරණය කරලා තියෙනවා. හැබැයි ඕගොල්ලෝ කම්කරු කොමසාරිස් ගාවට යනවා නම් ඒක අපි අයින් කරගන්නවා. ඒ කියන්නේ කොමසාරිස් ගාව මේක විභාග වෙනවට සමාගම බයයි. කර්මාන්ත ශාලාවක් වැහිලා සේවකයින් මහමගට පාරට වැටෙනවා කියන්නේ ඒක විඳින කෙනාම තමයි ඒ දේ හැංගීම දැනෙන්නේ. හරිම කනගාටුදායකයි. කතා කරන්නත් මට හරිම ශක්තියක් නැහැ වගේ. මට මංගල සහෝදරය කතා කරලා මෙහෙම කිව්වා බැක්ටීරිය වහනවා කියලා. ඉතින් මට ඒ වෙලාවේ 100ක් පතක් නැතුවම ගියා. මේ අතර අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකින් පිරිසක් අද පස්වරුවේ කම්කරු දෙපාර්තමේන්තුව වෙත ගොස් තම ගැටලු ඉදිරිපත් කළා. එදා දවසෙත් අපි වැඩ කරා. නමුත් එකපාරටම පහට ඕෆ් වෙන්න කියලා ළමයින්ට කිව්වා. පහට ඕෆ් වෙලා ඉතින් අපි සාමාන්‍ය පරිදි ගියා. ගියන් පස්සේ WhatsApp message එකක් ඇවිල්ලා තියෙනවා. ආයතනයේ පසතබලා කියලා WhatsApp message එකක් ඇවිල්ලා තිබුණා. ඒකකොට තමයි දන්නේ ෆැක්ටරි වහලා කියන්නේ. සමහර ළමයි පහුවෙන්ද උදේ සාමාන්‍ය පරිදි වැඩවලට ඇවිල්ලා. ඒනකොට තමයි දන්නේ ෆැක්ටරි වහලා කියන්නේ. ඒක තමයි මගේ මුල් ගෙදර. يعني මම අවුරුදු 33ක් වැඩ කරේ නෙක්ස්ට් එකේ. මගේ පෞල් ජීවිතේ පෞල හැම දෙයක්ම මම ඒකෙන් තමයි ජීවත් කරගත්තේ. මට ඇත්තටම ප්‍රෙෂර් එක තිබ්බනම් මම ඒ වෙලාවෙම මැරලා වැටෙනවා. ගේට් එක ලොක් කරලා සීල් තියලා කිව්ව ගම කියන්න ගණගාටු ඇඬුවා. බෝඩිමට ගිහිල්ලා බෝඩිමේ ළමයි එක්ක දුක බෙදාගත්තා. මගේ ගෙවල් දොරවල් මං හදාගත්තේ මේ ෆැක්ටරියට ඇවිල්ලා. මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. 1978 එක්සත් රාජධානියේ ආයෝජකෙක් ආයෝජනය කරලා ආරම්භ කරපු කර්මාන්ත ශාලාවක් අද මුළුමනින්ම වැහිලා. නෙක්ස්ට් කියන කර්මාන්ත ශාලාව වැහිලා තියෙනවා. 2000ක් මහපාර. එදා ඇඟලුම් කම්හල් 200 ඒ වැඩසටහන ආරම්භ කරනකොට ඒවා ආරම්භ කරන්න එපයි කිව්වා. ඒවා විනාශ කරනවායි. ඒවා ගිනිබත් කරනවායි. අපි රජයට කියන්න කැමතියි. මේ කර්මාන්ත ශාලාව වැහිලා තිබෙන්නේ විවිධ හේතුන් මත. ඒ ආයෝජකයා කියනවා තවදුරටත් කර්මාන්ත ශාලාව නඩත්තු කරගෙන යන්නට මේ රටේ සුදුසු ආර්ථික පරිසරයක් වාතාවරණයක් නැහැ. ඉදිරියේදී තවත් කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වැසියන අවදානමක් තිබෙනවා. අපි රජයට කියනවා වහම මැදිහත් වෙන්න. ඒ රැකියා අහිමි වෙන 2000 වෙනුවෙන් මොකද්ද මේ රජය ගන්න පියවර? මේ ආයතන වසා දමන්න කලින් කරු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතු තිබෙනවා. හැබැයි මේ ආයතන දැනුවත් කළා තිබුණේ නැහැ. ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කළා තිබුණේ 20 වෙනිදා. කෙසේ වෙතත් අපි ඊයේ රාත්‍රී සිට මේ පිළිබඳව ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපි හෙට දවසෙත් බලාපොරොත්තු වෙනවා මේ ආයතනයේ පාලන අධිකාරියත්, ඒ වගේම වෘත්තීය සමිතියත් BOI ආයතනයත් සම්බන්ධ කරගෙන